දවසක් මම බස් එකේ යද්දි ඔය වගේ භෞතිකවාදී මිනිස්සෙක් හම්බුණා. මම මිහින්තලයට යන ගමන් මගේ සීට් එකේ මෙහා පැත්තේ වාඩි වෙලා හිටියා මිනිස්සයා. මිනිස්සයා දැන් මාත් එක්ක කතා කරන්න හරි ඌමනාවක් තියෙනවා. මං දොර මේ අර බිත්තිය පැත්තේ කියන්නේ වාහනේ අනිත් පැත්තේ අනිත් මිනිස්සයා මේ පැත්තේ. මම බිම බලාගෙන වඩිනවා. එකපාරටම බ්‍රේක් එකක් ගහලාද කොහෙද මට ඔළුව ඉස්සුණා. නායක ස්වාමීන් වහන්සේ කොහෙද වඩින්නේ කියලා මිනිස්සයා එකපාරට ඒ ඇසිල්ලෙන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම කිව්වා මේ මම මිහින්තලයට වඩින්නේ. ඊට පස්සේ මිනිස්සයා කතාව පටන් ගත්තා. අපේ හාමුදුරුවනේ මම නම් ඔය බොරු වැඩ කරන්නේ නැහැ කිව්වා. මොනවද? මම නම් ඔය ගඩොල් පිළිම වලට මැටි පිළිම වලට බුද්ධ පූජාව තියෙන වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ කිව්වා. දැන් මට හිතයි මේකට හොම්බට 60ක් විතර දෙන්න. ඇයි? මගේ බුදුහාමුදුරන්ට මේ මිනිස්සයා කියන කතා මං ඉතින් ඉවසපම් පපුව කියලා ඉවසුවා. මං දැන් චුට්ටක් වෙලා ඉඳලා විනාඩියක් ගියන්නේ මං හිව මහත්තයා අනේ ඊට පස්සේ මිනිස්සයා ටික කතාවක් කිව්වා. මොකද්ද? ඒ මිනිස්සයා විදුහල්පතිවරේ බව විශ්‍රාම ගිහිල්ලා ඉන්න බව දුවගේ ගෙදර යන බව ඔන්න ඔයගේ කතා ටිකක් කිව්වා. ඔය අතරතුර මං කල්පනා කළා දැන් මේ මිනිස්සයා මොකද්ද කරන්නේ? මං ඇහුවා මහත්තයා මං ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? හරි. අනේ හාමුදුරනේ ලොකු දේවල් නම් බෑ. මං කිව්වා නෑ නෑ ලොකු දෙයක් නෙමෙයි ඔබතුමා හිතුවා විදුහල්පතිවරේ ඉන්නේ. මං සරල ප්‍රශ්නයක් අහන්න. උත්තර දෙන්න. මං ඇහුවා මහත්තයා ස්ත්‍රියක් නිර්වස්ත්‍රයෙන් හිටියොත් ඔයාට රාගය ඇති වෙනවද කියලා. මේක මන් දිහා බැලුවා. හරි. ඔව් හාමුදුරනේ කිව්වා. මං කිව්වා හොඳයි. මහත්තයා හිතන්නකෝ ඒ ස්ත්‍රියගේම රූපය මැටි වලින් හදලා හොයාගන්නම බැරි වෙන්න ඒ විදියටම හදලා පේන්ට් කරලා තිබ්බොත් ඔයාට රාගය ඇති වෙනවද නැද්ද? මු ආයි බැලුවා මන් දිහා මෙහෙම කරලා. ඇති වෙනවා ස්වාමීන් වහන්සේ හාමුදුරනේ. මම කව තමුන් වගේ මෝඩෙක් ඇයි මැටි ගොඩක් දැකලා මැටි ගොඩක් දැකලා රාගය ඇති කරගන්න තමුන් වගේ මෝඩෙක්. මං කිව්වා ඕන් ඔය වගේ තමයි කිව්වා. මැටි ගොඩක් දැකලා අසත්පුරුෂයා මෝඩයා මුග්ධ පුරුෂයා රාගය ඇති කරගන්නවා කිව්වා. මැටි ගොඩක් දැකලා ශ්‍රද්ධාවන්තයා ප්‍රඥාවන්තයා නුවණැත්තා මොකද කුසලය දියුණු කරගෙන දිව්‍ය ලෝක යනවා කිව්වා. අසත්පුරුෂයා මෝඩයා රාගය ඇති කරගෙන අපායට යනවා කිව්වා. අනේ හාමුදුරුවනේ මෙච්චර කාලයකට මේ ටික කියලා දුන්නේ නැහැ. මං කිව්වා තමුන්ගේ කරුමේ මං බිම් බලා ගත්තා. ආයි බස් එකෙන් බහිනකම් මාත් එක්ක කතා කරේ නෑ. ඇයි? මිනිස්සයා හිතුවේ මිනිස්සයාගේ තෙල් වලින් මාව තම්බන්න. හරිද? මේ කටට ඒ ලුණු ගොරක මදි. හරිද?